හලෝ කොහොමද කාලෙකින් වීඩියෝ එකක් කරන් ආවේ නැති නිසා අද වීඩියෝ එකක් කරන් එන්න හිතුණා. හැබැයි මට වෙනද වගේ විදියක් නෑ. ඉන්න පොඩි කරදරකාරයෙක් දැනුත් බලාගෙන ඉන්නවා මම මොකද කරන්නේ කියලා. ඉතින් ඒක නිසා මං හිතුවා මගේ තිබ්බ වීඩියෝස් ටිකකට වොයිස් ඕවර් එකක් දීලා වීඩියෝ එකක් දාන්න. A-level results ආපු වෙලේ වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියට අනේ කරගන්න බැරි වුණා. අද මම හදිස්සියේ YouTube එකේ දැකපු වීඩියෝ එකක් නිසා තමයි අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඊට කලින් මේ අපි කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ. මේ අද අපි යන්නේ මයිකල් ජැක්සන්ගේ ගෙදර. හරි මම අර කලින් කියපු වීඩියෝ එකේ තිබ්බේ අපි ගොඩක් අය වෙන අයගේ vlogs බලන්න ඇඩික්ට් වෙලා ඉන්නවනේ. ඒක ගැන. ඇත්තටම ඔය ඉගෙන ගන්න වයසේ ඉන්න ළමයි නැත්නම් A level කරන O level කරන ළමයි ඕකට ඇබ්බැහි වෙන්න තියෙන chance එක වැඩි සහ ඒක නිසා වැඩිපුරම ඉම්පැක්ට් එක වෙන්නේ ඒගොල්ලොන්ටම තමයි. මගේ channel එක ගොඩක් A level කරන students ලා බලන නිසා මමත් හිතුවා ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. අපි කැමතියි අනිත් අයගේ private life මොන වගේද කියලා දැනගන්න. ඒක මං හිතන්නේ ගොඩක් බහුතරය හැමෝම නෙමේ බහුතරයක් ඒ වගේ දේවල් වලට කැමතියි. මමත් කැමතියි. මමත් සමහර වෙලාවට කාගේ හරි ගෙදරක් දැක්කම ශානකට කියන මට ආසයි අර ගෙදර ඇතුළ මොන වගේද කියලා බලන්න. එහෙ ෆර්නිචර්ස් මොන විදිහට තියලා තියෙනවද කියලා බලන්න. කුස්සිය මොන වගේ තියන් ඉන්නවද කියලා බලන්න. එහෙම මම ඕන තරම් කියලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු කැමති අනිත් අය ඉන්න විදිහ ඒගොල්ලෝගේ ජීවිත කොහොමද ගත කරන්නේ කියලා දැනගන්න. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. අපිට උනත් ආස හිතන කාගේ හරි vlog එකක් බලන්න. මම ලංකාවේ ඉඳදී නම් ඇත්තටම ඔය YouTube vlogs කියනවා මොනවද බලලා නැහැ. මොකද බලන්න වෙලාවක් හම්බුනේත් නැහැ. හැබැයි මෙහි US ආවට පස්සේ මට ගොඩක් වෙලාව නිකන් පාළු හිතුණා. නිකන් ඉන්න වෙලාව වැඩි වුණා. ඒක නිසා මේ මම ඔය vlogs බලලා තියෙනවා. ගොඩක් මම පවනි පෙරේරා කියලා ඉන්නේ. එයාගේ vlogs බලලා තියෙනවා. ලස්සන පොඩි බෝල බබෙක් ඉන්නවනේ. ඒක නිසා මම එයාගේ ගොඩක් vlogs බලන්න ගත්තා මෙහි ආවට පස්සේ. දැන් නම් ටිකක් දැන් නම් ගොඩක් කාලෙකින් බැලුවේ නෑ. හැබැයි මුලදී ගොඩක් ඒව බැලුවා. එයාගේ මුල ඉඳන්ම එයාගේ ලයිෆ් එක කොහොමද බිල්ඩ් උනේ කියලා අපිට ඒ vlogs වලින් පේනවා. ඒ කියන්නේ එයා ඒ vlogs හරහා යම් කිසි දෙයක් එයාගේ ලයිෆ් එකට කරගෙන තියෙනවා. මුලදී එයාලා බොහොම පොඩි තැනකින් පටන්ගෙන දැන් සෑහෙන හොඳ තැනක ඉන්නවා. එයාගේ එච්චරටම දියුණු වෙන්න කන්ට්‍රිබියුට් වෙලා තියෙන එයාගේ බ්ලොග්ස් කියලා මට හිතෙනවා. ඕන කෙනෙක්ට බැලුවොත් එයාලගේ ඒක ස්ටඩි කරොත් ඒක බලා ගන්න පුළුවන්. ඒ මම බලපු වීඩියෝ එකේ ගර්ල් කතා කරේ ශානුද්‍රි ප්‍රියසාද්ගේ බ්ලොග්ස් ගැන. මම ඒව නම් වැඩි බලන්නේ නැහැ. හැබැයි එයා කියලා තිබ්බේ මේ එයාගේ සෝලෝ ට්‍රැවලින් අනම්මනම් වලට අපේ ඉන්න පොඩි පරම්පරාව ඇඩික්ට් වෙලා ඒව බලනවා සහ ඒ වගේ කමෙන්ට් දැක්කම එයාට හිතෙන දේවල් තමයි එයා ඒ vlog එකේ කතා කරන්නේ. අපි ලයිව් ස්ටෝරීස් වලින් ඉන්ස්පයර් වෙන්න ඕනේ. හැබැයි A level O level කරන කාලේ කියන්නේ අපි ඒ ලයිෆ් වලින් ඉන්ස්පයර් වෙන්න හිතාගෙන ඒවට කාලේ නාස්ති කරන්න ඕනේ කාලයක් නෙමෙයි. මොකද බොහොම ලිමිටඩ් කාලයක් අපිට ඒ ඉගෙන ගන්න පාඩම් කරන්න තියෙන්නේ. ඒක නිසා අපි කම්මැලිකමට කියලා අර විදිහේ vlogs බල කාලේ නාස්ති කරන එක මහා අපරාධයක්. මොකද ඒව සාමාන්‍යයෙන් කෙටිත් නෑ විනාඩි 20ක් විතර දිගයි සාමාන්‍යයෙන් ඒ vlog එකක්. එතකොට ඒ විනාඩි 20ක් කියන්නේ අපේ ලයිෆ් එකේ සෑහෙන වටින වෙලාවක්. විනාඩි 20කින් හිතලා බැලුවොත් සෑහෙන වැඩ ගොඩක් කරගන්න පුළුවන්. පාඩම් කරනවා මේක නම් විනාඩි 5ක් කියන්නේත් ලොකු වෙලාවක්. මම දැකලා තියෙනවා ඔය පවනීගේ වීඩියෝස් වල එහෙම කමෙන්ට්ස් දාලා තියෙනවා පාඩම් කරලා මහන්සි වෙලා මේ පැත්තේ ආවා මනස රිලැක්ස් කරගන්න ඔයාගේ වීඩියෝ එකක් බලලා එහෙම. ඇත්තටම කියනවා නම් ඒ වැඩේ ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. මොකද පාඩම් කරලා අපි රිලැක්ස් වෙන්න ඒ විදිහේ වීඩියෝ එකක් බලනවා කියන්නේ ඇත්තටම කාලේ නාස්ති කරගෙන. මොකද අපිට ඒ වීඩියෝ එකට ඒ වලට ඇබ්බැහි වුණාම එකක් බලන්න අතර කරන්න බෑ. අපිට හිතෙනවා තව එකක් බලන්න. එතකොට ඔයා හිතන්න විනාඩි 20 ස්ලොට්ස් දවසට ඔයා කීයක් බලන්නේ නැතිද? අපරාධයක් මහා. ඒක නිසා දැන් පාඩම් කරලා රිලැක්ස් වෙන්න ආයෙත් ස්ක්‍රීන් එකට එනවා කියන්නේ ඒක මනසට එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ වෙලේට සතුටක් රිලැක්ස් බවක් දැනුණාට ඒක හරිම නරක දෙයක්. ඒකින්ද රිලැක්ස් වෙන්න නම් ඔයා කරන්න ඕනේ වෙන දෙයක්. එක්ක පොඩි සින්දුවක් අහන්න නැත්නම් එළියට බහලා පොඩක් ඇවිදින්න. ගහක් යටට ගිහින් චුට්ටක් වෙලා ඉන්න. ඒ වගේ වැඩි ඇඩික්ට් වෙන්නේ නැති දෙයක් තමයි කම්මැලිකමට අපි කරන්න ඕනේ පාඩම් කරලා ඉවරුනහම.
ඒ ලෙවල් කරන අයට මම කියන්නේ අනුන්ගේ vlogs බලලා තමන්ට ඒ විදිහට ජීවිතේ විඳින්න තියෙන chance එක නැති කරගන්න එපා. මේ තියෙන්නේ මයිකල් ජැක්සන්ගේ ගෙදර ඉස්සරහා තාප්පේ. ඇත්තටම ඇතුළට යන්න දෙන්නේ නැහැ. දැන් ඒ property එක වෙන කවුරු හරි මිලදීගෙන ඒක නිසා ඇතුළට යන්න දෙන්නේ නැහැ. බලන්න මේ ගේට් එක ළඟට විතරයි යන්න දෙන්නේ. එතන ඒ කට්ටිය ඒගොල්ලෝගේ ෆෑන්ස්ලා එක ඒවා තාප්පේ ලියලා තියෙනවා. නෙවර්ලන්ඩ් රෑන්ච් කියලා ලොකු අකර ගානක රෑන්ච් එකක් මැද තමයි මේක තියෙන්නේ. හරි දැන් අපි ආපහු අපේ කතාවට එමු. අර විදිහට බොරු දේවල් වලට අනුන්ගේ vlogs අනුන්ගේ private life බල කාලේ නාස්ති කරන්න එපා. තමන්ගේ target එකට යන්න. ඒකට වැඩ කරන්න. මොකද මේ ඔය දැන් ඔය vlogs බලුවා කියලා අපිට එවිදි life එකක් ගන්න මේ බැලුවා කියලා ඉන්ස්පයර් වුණා කියලා විතරක් මදි. ඒකට අපි වැඩ කරන්න ඕනේ. ඒකට අපි සල්ලි හොයා ගන්න ඕනේ. ඒක නිසා ඔයාව නැති කරගන්නේ ඒකට ඒ විදිහේ life එකක් නැත්නම් හොඳ life එකක් ගත කරන්න ඕන දේවල් ඔයාට එකතු කරගන්න තියෙන කාලේ තමයි ඔය අනුන්ගේ දේවල් බල නාස්ති කරන්නේ. ඒක නිසා ඒ ලෙවල් කරන ළමයි උඹට ඇඩික්ට් වෙන්න එපා. එකක් බැලුවා කියන්නේ අපිට තව බලන්න ආස හිතෙනවා. ඒකින්ද සම්පූර්ණයෙන් මේව නවත්තලා දාලා තමන්ගේ වැඩේ හරියට කරගන්න. එහෙනම් ගිහින් එන්න. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි. බයි බයි. යා යා.